Hello guys, සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා මගේ සේදු ඔෆිෂියල් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අරන් ආලා තියෙන්නේ කස්ටම් එකක් ගන්න එක ගැන. මේ කස්ටම් එක ගහන්නේ කාටද කියලා ඔයාලා දන්නවද? දන්නේ නැහැ නේද? මේ කස්ටම් එක ගහන්නේ ඔයාලට මතකද මගේ YouTube channel එකේ කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. පම්බෝරි ගහලා කස්ටම් ඉල්ලලා කස්ටම් එක ගාගෙන එද්දි බැක්කනේ යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා කියලා. අන්න එයත් එක්ක තමයි අපි මේ කස්ටම් එක ගහන්නේ. මොකද එයාගේ කස්ටම් එක කාලා ගිහින් කිව්වා මේ එයා වෙලාවේ වැඩ කළ හිටියේ මම ජොයිස්ටික්ලු ගැහුවේ මම රෂ් ආවේ නැල්ලු මම හැංගිහන් ගැහුවලු මෙයා කොමාරි කස්ටම් එක ආවා කියලා පිළිගන්න කැමතිම නෑ හරිද ඊට පස්සේ ඉතින් මෙයා මට ටෝක් කරා තව එකක් වරෙන් වෙච්චර වැඩක් කියලා ඔන්න ඉතින් ඊට පස්සේ මම කස්ටම් එකක් යත් එක්ක ගැහුවා එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ කස්ටම් එක බලන්න ආදරේට පණ දුන්න අය මෙතන ඉන්නවා කොයි කවුරු වුණත් මුලදි අවංක වෙනවා බොල්ද කතා කියනවා කඳුළු පෙරන් අඬනවා කොහොමත් අපි හොඳ නම් අපිට හොඳට හුකොලා යනවා කෙල්ලගේ පතිවත ඉතුරු කරයි හනිමුන් එකට කොල්ලව පේන්නේ ඒකිට හෙන්න පොන්නේ ලෙසට කොහෙවත් ඉන්න එකෙක් එක්ක මේ කියනවනේ හොරට කෙල වෙලාම යන්නේ දෙන්නගේ කුළුදුල් බෙමට එක හොඳ එකාට ඇවිත් හුකෝලා යනවා හොඳ එක කට්ට කාලම ඌ කැරියෙක් වෙනවා පස්සේ ඌ තව එකෙක්ව හොයන් හුකෝලා යනවා මේ හුකන ලෝකෙ නොහුක නොහිටියොත් හික වෙනවා නරක එක හොඳ එකාට ඇවිත් හුකෝලා යනවා හොඳ එක කට්ට කාලම ඌ කැරියෙක් වෙනවා පස්සේ ඌ තව එකෙක්ව හොයන් හුකෝලා යනවා මේ හුකන ලෝකෙ නොහුක නොහිටියොත් හික වෙනවා
ぞ陸上部に入ってもらうぞ。リレーの時助っ人で新記録出しちゃったしね。暑いからパス。大会は見に行くからさ。හායි යාළුවනේ ඔන්න ඉතින් මං එයත් එක්ක කස්ටම් එක ගැහුවා. කස්ටම් එක ඉවර වෙනකම් බලපු කෙනෙක් ඉන්නව නම් දකින්න ඇති. මෙයා කස්ටම් එකේ මැදකදී බැක් වුණා. මං අර වීඩියෝ එකේ දාලා තිබ්බනේ මෙයා කස්ටම් එකක් කාගෙන ඉඳි බැක් කරනවා කියලා. ඔන්න ඉතින් ඒ කියපු විදිහට මෙයා කස්ටම් එකෙන් බැක් වුණා. මෙයා බැක් කළා ගිහිල්ලා මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා තිබ්බා බැක් වුණේ හේතුව කියලා. ඔහොම පොඩ්ඩක් ඉන්න මං මේ මැසේජ් ටික ඔයාලට පෙන්නන්නම්. ඌ WhatsApp එකට ගිහින් මට කියනවා උඹ නෙමෙයිනේ එකව ගහන්නේ කියලා. මං දන්නවලු හරිද? මං කිව්වා මොනවද යකෝ බැක් වෙන්න කියලා. මූ ආයි කියනවා උඹ නෙමෙයි ගහන්නේ. මං කිව්වා ගේම් එකට වරෙන්කෝ බින්දුවට කාගෙන ඉද්දි බැක් කරන බොටාකෝ. මොකද මූ බින්දුවට කාගෙන ඉද්දි බැක් වුණානේ. ඊට පස්සේ මූ කියනවා මේ උඹ නෙමෙයි ගහන්නේ කියලා මං දන්නවා. ඊට පස්සේ බං මටත් මල පැන්නව මූ කෑව කියලා පීනිකන් කැමති නෑනේ බං. ඊට පස්සේ මං කිව්වා නෑ උඹේ අප්පා කියලා. හරිද? ඊට පස්සේ මං කිව්වා ආයි ගේම් එකට වරෙන්කෝ කියලා. මූ අහනවා ලැජ්ජ නැද්ද යකෝ වෙන උන්ට කියලා ගහගන්න. ඉතින් වෙන උන්ට කියලා ගහගනින් උඹ හරිද? මට කියන්න තියෙන්නේ බං උඹට මේ ෆ්‍රී ෆයර් ගැලපෙන්නේ නැහැ. හරිද? උඹ කෑවා කියලා පිළිගන්න කැමති නැත්නම් සුපිරි ගේම් එකක් තියෙනවා බං උඹලා වගේ උන්ටම හදපු කැන්ඩි ක්‍රෂ් කියලා. එහෙම නැත්නම් ටෙම්පල් රන් කියලා එකක් තියෙන්නේ. අන්න ඒ දෙක එකක් ඩවුන්ලෝඩ් කරන් ගාපන් උඹට බං ෆ්‍රී ෆයර් ගැලපෙන්නේ නැහැ. මට ඉතින් උඹ කෑවා කියලා පිළිගන්න කැමති නැත්නම් මට ඉතින් කියන්න තියෙන ඔච්චරයි. උඹ ටෙම්පල් රන් ගාපන්. හරිද? ෆ්‍රී ෆයර් ගහන්න නතර කරමු. උඹ ටෙම්පල් රන් ගාපන්කෝ.
එච්චරයි බං කියන්න තියෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් අද අපේ වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නැතිනම් ඒත් කමන්න ඒත් ලයික් කරන්න. මේ YouTube මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට පට්ට වීඩියෝ ටිකක් දාන්න හිතන් ඉන්නවා. එහෙනම් ගොල්ලෝ අතට මං ගිහින් bye bye.